ඉඩමක් ගන්න කලින් විතරක් නෙවෙයි ඉඩමක් අරගෙන ඔප්පුව ලියාපදිංචි වුණාට පස්සෙත් පත්තිරු බලන එක ඉතාමත් වැදගත් දෙයක්. ඉඩමක් ගන්න කලින් නම් අපි පත්තිරු බලන්නේ ඉඩමේ නිර්වුල් බව සනාථ කරගන්න අපේ ආරක්ෂාවට ඉඩ පත්තිරු සාමාන්‍ය වසර 20ක් හෝ 30ක පෙර පත්තිරු අපි පරීක්ෂා කිරීමක් කරනවා. ඉඩමක් ගත්තට පස්සේ ඔයාගේ නමට ඔප්පුව ලියාපදිංචි වුණාට පස්සේ ඇයි පත්තිරු බලන්න කියලා මම මේ වීඩියෝ එක අවසාන වෙද්දී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මම අද කියලා දෙන්නම් මේ පත්තිරුව කොහොමද තමන්ම පරීක්ෂා කරගන්නේ කියලා. මෙන්න මේක තමයි පත්තිරුව. ඔයාලට මතකත් ඇති මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඒකේ විස්තර දෙවුන හින්දා YouTube ආයතනයෙන් ඒක රිජෙක්ට් කරලා තිබුණා. ඒ හින්දා මට ඔයාලට මේක පෙන්වන්න වෙන්නේ මෙන්න මේ වගේ තොරතුරු පෙන්වන්න නැතුව තමයි ඔයාලට මට පත්තිරුව පෙන්වන්න වෙන්නේ. අපි පත්තිරුවක් බලද්දී ඔයාලට පත්තිරුවේ මේ තියෙන විස්තර ටික පොඩ්ඩක් බලා ගන්න වෙනවා. මෙතන තියෙන කොට්ටාශය, මෙතන වෙලුම, මෙතන පත්තිරුව. එතකොට ඔයාගේ ඔප්පුවෙත් ඉංග්‍රීසි අක්ෂරයකින් සඳහන් කරලා තියෙන්නේ කොට්ටාශය. එතකොට තවත් ඉලක්කම් කිහිපයක අංකයක් සඳහන් කරලා තිනවා. ඒක තමයි වෙලුම. වෙලුම කියන්නේ පොතේ අංකය. පත්තිරුව කියන්නේ ඒ පොතේ පිටු අංකය. එතකොට ඔයාගේ ඔප්පුවේ සඳහන් කරලා තියෙන අංකය මෙතන තියෙනවා නම් ඒක තමයි ඔයාගේ ඉඩමට අදාළ පත්තිරුව. එතකොට මෙතන තියෙනවා ඉඩමේ නම, සිතියම් අංකය හා දිනය, දුර ඇඳලා තියෙන මෙන්න මින්දෝරුවගේ නම, කැබලි අංකය, ගම සහ පාර, පත්තුව, කෝරළය, පරිපාලන අංක තියෙනවා නම් ඒවත් සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන තියෙන දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, පළාත් පාලන ආයතනය, පළාත, ගාමල්දාරි කොට්ටාශය, ඒ වගේ තමයි මේ විස්තර ටික තියෙන්නේ. ඉතින් ඔයා පත්තිරුවක් බලද්දි අදාළ පත්තිරුව අරගෙන මෙතන බලන්න ඕනේ මේ ඔප්පුවේ විකුණුම්කරුවගේ නම තියෙනවද කියලා. මෙතන තියෙන විකුණුම්කරුවගේ නම. එතකොට මෙතන තියෙනවා දිනපොත් අංකය කියලා එකක්. මේ අංකේ මේ අංකයක් දාලා දිනේ දාලා තියෙනවා. එතකොට මෙන්න මේ අංකය තමයි ඔයාලගේ ඔප්පුවේ අර සීල් එකක් ගහලා තිනවා ලියාපදිංචි කළ දිනය කියලා. ඒ දිනේ දාලා සීල් එකක් ගහද්දි දිනපොත් අංකය කියලා මෙන්න මේ අංකේ තියෙන්නම ඕනේ. එතකොට තමයි ඒක ඒ ඔප්පුවම කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ දිනපොත් අංකය ඔයාගේ ඔප්පුවේ සඳහන් වෙලා තියෙන්නම ඕනේ. මෙතන තියෙන්නේ විකුණුම්කරුවගේ නම. මෙතන තියෙන්නේ ලැබුම්කරුවගේ නම. මෙතන තියෙන්නේ විකුණපු ස්වභාවය. ඒ කියන්නේ මේක තෑග්ගක්ද දුන්නේ, මේක විකුණුවද, නැත්නම් මේක උගස් කරලාද, ඒ කියන විස්තර ටික තියෙන්නේ මෙතන. ඊට පස්සේ තියෙනවා මෙතන ඔප්පුවේ අංකය සහ දිනය. ඒ කියන්නේ ඔප්පුවේ අංකයක් තියෙනවනේ. ඒ අංකය සහ මෙතන දිනේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ ලෝයගේ නම. ඊට පස්සේ මෙතන තියෙනවා තව වෙනත් කරුණු තීරේ සමහර විට වාගේ ඉඩමේ මාර්ග අයිතියක් තියෙනවා නම් ඒ මාර්ගය ලියවිලා තියෙන පත්තුරුවේ අංකය තමයි මෙතනට වැටෙන්නේ. නැත්නම් සමහරට මෑතකදී මැනුමක් කළා නැවත මැනීමක් කළා තියෙනවා නම් ඒ විස්තරේ මෙතන දාලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ පත්තුරුවේ කෙරවලට ගියන් පස්සේ ඔයාට දකින්න තියෙනවා ඉදිරියට ගෙන ගියේ කියලා. ඉදිරියට ගෙන ගියේ කියලා කියන්නේ ඉදිරියට ගෙන ගිය වෙලුම පත්තිරුව මේ තියෙන කොට්ටාශය. ඒ තවත් පත්තිරුවක අංක ටිකක් තමයි පොතකයි පත්තිරුවකයි අංක ටිකක් තමයි මෙතන සඳහන් කරන්නේ. දැන් ඔයා පත්තිරු බලද්දී බලන පත්තිරුවේ මේ කෙරවලේ දකුණු පස කෙරවලේ මේ මෙතන මොනවා හරි අංක ලියලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගනුදෙනුව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පත්තිරුව විතරක් බලලාමදී ඔයා මේ අංකේ තියෙන පත්තිරුව අරගෙන ඒකත් බලන්න ඕනේ. එතනින් තව ගනුදෙනු වෙලාද නැත්නම් ඒකේ තියෙන මොකක් හරි උගස් කරයක් අවලංගු කිරීමක්ද කියලා ඔයා බලන්න ඕනේ. ඉතින් පත්තිරුවේ තියෙන විස්තර ටික ඕක තමයි. දැන් අපි පත්තිරු බලනවා කියලා බලන්නේ මෙන්න මේ විස්තර ටික හරියට ලියාපදිංචි වෙලා තියෙනවද? එතකොට දැන් අපි අයිතියක් බලනවා කියමු අවුරුදු 30ක පෙර අයිතිය. එතකොට අපි දැන් මෙතන තියෙන වර්ෂයේ අවුරුදු 30 සම්පූර්ණ වෙන්නේ නැත්නම් වසර 30ක අයිතිය අපිට මේ පත්තුරෙන් බලා ගන්න බැරි නම් අපි පෙර පත්තුර වලට අනිවාර්යයෙන් යන්න ඕනේ. එතකොට මෙතන තමයි මේ පත්තුරු වල විස්තර තියෙන්නේ. ඉදිරියට ගෙනාවේ කියලා මෙතන තියෙනවා වගුවක්. අන්න ඒ වගුවේ මෙන්න මෙතන පත්තිරු වෙලුමේ අක්ෂරය එතකොට වෙලුමේ අංකය පත්තිරුව කියලා මේ ටිකේ ලියලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒවා බැලුවාම තමයි අපි පෙර අයිතිය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ මේ පත්තිරුවට ගිහිල්ලා. ඉතින් ඔයා බලන පත්තිරුවේ ගනුදෙනු කිහිපයක් වෙලා කියලා මේ කිහිපයක් මෙතන ලියවිලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒවැ සම්බන්ධය බලන්න ඕනේ. මේ කෙරවලටම ඉන්න කෙනා තමයි අවසාන
අයිතිකරුවා. එතකොට එයාට කලින් අයිතිකරුවා වෙන්නේ ඊට මෙහා පැත්තේ එයාට විකුණපු කෙනා. අනිවාර්යෙන් එයා තමයි මේ උඩ ඉන්න ඕනේ. එතකොට මෙයා වෙන කෙනෙකුයි මෙයා වෙන කෙනෙකුයි එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් මේ අයිතියේ සම්බන්ධය කැඩිලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ ගලාගෙන යාම එතකොට මෙතන විකුණපු කෙනා තමයි මෙතන ඉන්න ඕනේ. ඔයාලට තේරෙනවත් ඇති මේ සම්බන්ධය දිගටම එන්න ඕනේ. එතකොට අවසානයේ අයිතිකරුවක්ගේ මෙතනින් මේක නතර වෙලා තියෙන්න ඕනේ. මේකෙන් ඉස්සරහට ගෙනහිල්ලා තියෙන්න බෑ. මෙන්න මෙතන අන්තිමටම ඉන්න කෙනා තමයි මේකේ අවසාන අයිතිකරුවා. සමහර විට ඔයාලා පත්තිරු බලද්දී මෙන්න මේ වගේ සටහන් ප්‍රමාණයක් මේකේ තැන් වල දාලා තියෙන්න පුළුවන්. පිඹුරු අංක, කැබලි අංකත් එක්ක සටහන් තියෙනවා නම් ඒව තමයි හරස් සටහන්. ඒ කියන්නේ මේ විශාල ඉඩමකින් කැඩිච්ච කොටස් තමයි. ඒ කැඩිච්ච ලොට් වල අංකයි ඒවා ලියාපදිංචි වෙච්ච පත්තිරු තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒවත් බලන්න. මේ ඔයාගේ ඉඩම ලොකු ඉඩමකින් කැඩිච්ච ඉඩමක් නම් අනිවාර්යෙන් ඔයා බලන්න ඕනේ මේ හරස් සටහනකින් ඔයාගේ ඉඩම ඒ ලොට් එකත් එක්කම පත්තිරුව මෙතන සඳහන් වෙලා තියෙනවද කියලා. එතකොට අනිත් දේවල් ගැන ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාගේ එක මේ සඳහන් කරලා තියෙන අංකෙන් ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාගේ ඉඩම වෙනම බෙදු ඉඩමක් විදිහට වෙනත් පත්තිරුවක ලියාපදිංචි වෙලා තියෙන්න පුළුවන්. පත්තිරු බලද්දී ඔයා මෙහෙම අයිතිය නිරවුල් සම්බන්ධ වෙලා ගලාගෙන ඇවිල්ලා තියෙනවද කියලා බලනවා වගේම මේ මෙතන තියෙන විස්තර බලන්න. මොකද මේ වගේ තැන්වල විකුණුම් ගිවිසුම් තියෙන්න පුළුවන්, කේවියට් තහනම් තියෙන්න පුළුවන්. එතකොට තවත් මේ බදු දීපුව තියෙන්න පුළුවන්, උගස්කර තියෙන්න පුළුවන්. ඒවා තියෙනවද කියලා මේ එකින් එකම කියවලා බලන්න වෙනවා. මොකක් හරි උගස්කරයක් තියෙනවා නම් ඒක ඉදිරියට ගිහිල්ලා ඒක කැන්සල් වෙලාද කියලා බලන්නත් ඕනේ. ඉතින් ඒ වගේ බලන්න දේවල් කිහිපයක් තියෙනවා. මම මූලික අදහසක් දුන්නේ ඔයාලට පත්තිරුවක් කියන්නේ මෙන්න මේක තමයි. මේකේ මූලික විස්තර අපි බලාගන්නේ කොහොමද කියලා තමයි මම දල අවබෝධයක් දුන්නේ. අපි තව වීඩියෝ එක වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු මේ බලන්න තියෙන විශේෂ දේවල් මොනවද එහෙම කියන එක. ඉඩමක් ගන්න කලින් පත්තිරු බලනවා වගේම ඔයාගේ ඉඩම ගත්තට පස්සේ ඔයාට ඔප්පුවක් හම්බ වෙනවනේ. ඒක ලියාපදිංචි වෙලා තියෙන පත්තිරුවත් අරගෙන ඔයා බලන්න මේ මෙතන ඔයාගේ විස්තර නිවැරදිව සඳහන් කරලා තියෙනවද කියලා. එතකොට විශේෂයෙන්ම ඔයාට හම්බෙලා තියෙන ප්ලෑන් එකේ විස්තරය මෙතන හරියද, ලොට් අංකය හරියද, මායම් ටික හරියද, එතකොට පෙර පත්තිරුවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අංක ටික හරියද, මේ ගනුදෙනුව කොහොමද වෙලා තියෙන්නේ කියලා ඒ සඳහන් කරලා තියෙන ඒවා හරියද කියලා බලන්න. එතකොට මාර්ග අයිතියක් තියෙනවා නම් ඒක සඳහන් වෙලාද කියලා බලන්න. එතකොට තමයි අනිවාර්යෙන් ඔයාට ආරක්ෂිත ඉඩමක් ලැබෙන්නේ. මොකද නැත්තම් ඔයා ඉඩම ගත්තා කියලා විතරක් නෙමෙයි පත්තිරුවේ මොකක් හරි වැරදීමක් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ පෙර හරස් සටහන් දාලා නැති වුණොත් කවදා හරි ඔයාට හදිසියෙ ලෝන් එකක් ගන්න ගියාම නැත්තම් මේක විකුණන්න හරි ගියොත් ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ආයි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල රස්තිය අඩු වෙලා මේවා නිවැරදි කරගන්න වෙනවා. ඒ හින්දා පොඩි මහන්සියක් දරන්න උනත් ඉඩම ලියාපදිංචි වුණායින් පස්සේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ පත්තිරු අරන් පරීක්ෂා කරලා බලන එක ගොඩක්ම වැදගත්. මම හිතනවා අද ඔයාලට පත්තිරුවක් බලන විදිය ඉඩමක් ගත්තට පස්සේ පත්තිරුව බැලීමේ වැදගත්කම මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට ඉඩමක් පත්තිරු බැලීම සම්බන්ධව නැත්නම් ඉඩමක් සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.